වෙලාව අඩු කරන්න. පුළුවන් තරම් අඩු කරන්න. පැය 3නේ පේපර් එක. හැබැයි අපි පේපර් එකක් හදන්න ඕනේ පැය 7:00මාරට. පේපර් එක ලියාගන්න නැති ලියන්නේ උන්ට අණ්ඩකයි පුල අන්දමන්දලා අංශභාගය හැදලා නිකන් බෑන් එවුනට ගන්නට යනවා ලියාගන්න බැරුව. ඊළඟට fill in the blanks system පිරවීම. ලේසි වගේ පේන ප්‍රශ්න දාන්න. හැබැයි අපි ඔප්ෂන්ස් ටික දෙන්නේ නැහැ. මොනවද සිස්ටම් වලට දාන්න ඕනේ වචන කියලා අපි දෙන්නේ නැහැ. ඒව කියවලා ලියන්න තියෙන්නේ. හිතේ තියෙන උත්තරය ඒගොල්ලන්ට පාඩම් කරමු හිටලා ලියන්නේ නැහැ. හැබැයි උන් ලියන උත්තරය අපි වැරදි. අපේ හිතේ තියෙන උත්තරය නේ උන් ලියන්නේ. ඒකින්ද වැරදි. ඊළඟට ඔන්න එනවා long questions. දීර්ඝ ප්‍රශ්න. ප්‍රශ්නේ දකිද්දිම මුන්ගේ අත සැටලීම වැදලා කකුල් දෙක මැඩලින් ගහන ගන්නට එන්න ඕනේ. කොහොමත් එහෙමනේ දීර්ඝ ප්‍රශ්න දැක්කම මුන් බය වෙනවා. හැබැයි අපි පොඩි නිදහසක් දෙනවා. ප්‍රශ්න දෙකක් තියෙනවා. දෙකෙන් කැමති එකක් තෝරගන්න පුළුවන්. හැබැයි දෙකෙන් මොකක් තෝරගත්තත් මොකක්ද අමාරුයි. ඔච්චර කොහොම දීර්ඝ උත්තර ලිව්වොත් අපි දෙන්නේ ප්‍රශ්නෙට ලකුණු දෙක. ඊට පස්සේ ඔන්න එනවා MCQ එක. අපි ප්‍රශ්නයක් දෙනවා එක උත්තරයක් දෙනවා ඒක හරියටම හරි. හැබැයි දෙන අනිත් උත්තර තුනත් හරියටම හරි. ඒක නිකන් හරියට මේ වගේ. දෙහිවල ඇත්තේ මොකක්ද? සතුවත්ත, විටමින් C, ඇට, ඇඹුල් රස. මොක තෝරගත්තත් හරි. හැබැයි මොක තෝරගත්තත් වැරදි. අම්මද බොලේ. මොක තෝරගත්තත් ඊළඟට අපි එන්නේ හරි වැරදි ලකුණු කිරීම. True false. අපි දෙනවා ස්ටේට්මන්ට් එකක්. වැකියක් දෙනවා. ඒ වැකිය කියවලා හරිද වැරදිද කියලා ලකුණු කරන්න වගේ. වැකිය කියුවට පස්සේ වැකිය හරිත් වගේ වැරදිත් වගේ. අපි දන්නේ. ඒ ළමයි කන්ෆියුස් වෙලා උංග බුංග වෙලා මොලේ ෆියුස් ගිහලා ට්‍රාන්ස්ෆෝමර් පුරලා මදර්බෝඩ් එකට හැප්පෙන්න ඕනේ. ඒකයි මේකදී උන්ට හුස්මවත් ගන්න දෙන්න එපා. අපි උන්ට හුස්ම ගන්න දෙනවද? ඇහෙන්නේ True or false ප්‍රශ්නේදී හරි හෝ වැරදි ලකුණු කිරීමේ ප්‍රශ්නේදී අපි චූටි කූඹියක් උඩින් යටින්ම දානවා. කලබල ලියගෙන යනකොට කොහොමද ඔක පේන්නේ? ඔබ සිතන උත්තරේ හරි හෝ වැරදි නම් ඒයි විස්තර කරන්න. හරි හෝ වැරදි ලකුණු කළා ගෙදර යන්න. නෑ. එහෙම යන්න දෙනවද අපි? අන්තිමට එනවා ටිකක් සරල ප්‍රශ්නයකට. මේක ප්‍රශ්නේ ඇත්තටම සරලයි. මේකදී අපි බලන්නේ උන්ගේ නිර්මාණාත්මක බව උන්ට කොච්චර ක්‍රියේටිවිටි එකක් තියෙනවද කියලා. උන්ට මේක තීරණය කරලා ලස්සන විදිහට ලියන්න පුළුවන් නිර්මාණාත්මක විදිහට. හැබැයි මොක ලිව්වත් උන්ගේ නිර්මාණාත්මකතාවය අපේ වගේ වෙන්න ඕනේ. ඒ කියන්නේ උන්ගේ නිර්මාණාත්මකතාවය අපිට වැඩක් නැහැ. අපේ ඔළුවේ තියෙනකම ලියන්න ඕනේ. අපේ ඔළුවේ තියෙන එක ඒ විදිහටම ලිව්වේ නැත්තම් ලකුණු නැහැ. ඔහොම විභාග කළා ඉස්කෝලේ මුන් කොහොම හරි පාස් වෙලා එකක් දෙන්නේ කොහොම හරි කැම්පස් යනවා. කැම්පස් ගියාම මුන් හිතනවා අම්මට දැන් ඔක්කොම ඉවරයි අපි මේ විභාග කතන්දරෙන් නිදහස් කියලා. හැබැයි අපි කැම්පස් වල දෙන්නේ ඊට වඩා මර උගුල් ටිකක්. සෙමෙස්ටර්, ක්වාටර් සෙමෙස්ටර්, මිඩ් සෙමෙස්ටර්, සතියෙන් සතිය අසයින්මන්ට්ස් ඊට පස්සේ වයිවා කියයි අරවා කියයි මේවා කියයි ප්‍රැක්ටිකල් එක්සෑම්, ඕරල් ටෙස්ට් ඔක්කොම දාලා ප්‍රෙෂර් හැදලා කලින්ම නාර පුපුරන ගන්නට එන්න ඕනේ. කොම කරලා හොද්දි වෙලා මිස්ම මිරිකිලා චොර වෙලා චොර පට්ටම් වෙලා වැඳි ගෑවිලා හුන්නත් දූලි වෙලා අන්තිමට කොහොම හරි ඩිග්‍රී අරන් මුන් එනවා එළියට. හරි ඉතින් ඊට පස්සේ ආපු ගමන් ජොබ් එක හම්බෙනව නේද?